ලංකාවේ පුංචි තිරය අතික්‍රමණය කරපු මේ ආදරයයි ටෙලිනාට්ටියේ අපේ හිත් දිනාගත්තු ඉෂී අම්මා ඔබට මතකයි නේද? නාට්‍යයේදී අනුන්ගේ දරුවෙකුට පණ වගේ ආදරය කරපු ඇය සැබෑ ජීවිතේදීත් අම්මා කෙනෙක් වෙලා කියන උණුසුම් පුවත දැන් සමාජ මාධ්‍ය පුරා වේගෙන් පැතිර යනවා. විවාහ වී වසර 10කට පස්සේ දිව්‍යංකා ත්‍රිපාටි ලැබූ ඒ උතුම් මව් පදවිය ගැන අහලා මුළු ලෝකෙම රසිකයෝ සංවේදී වෙලා තියෙනවා. දිව්‍යංකා ත්‍රිපාටි කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය වුණු නිහතමානී රංගන ශිල්පිනියක්. ඇය ප්‍රකට නළු විවේක් දහියා සමග විවාහ වී දැන් වසර 10කට ආසන්න කාලයක් ගත වෙනවා. කාලයක් තිස්සේ ඔවුන්ගේ පුංචි පවුලට එකතු වෙන්න හිටපු ඒ පුංචි අමුත්තා ඔවුන්ගේ ජීවිතයේ ලස්සනම සිහිනය සැබෑ කරමින් මෙලවට බිහි වී ඇති බවයි වාර්තා වෙන්නේ. නාට්‍යයේදී දරුවන් වෙනුවෙන් කඳුළු සලපු දරුවන්ට අපරිමිතව ආදරය කරපු ඉෂී අම්මා සැබෑ ජීවිතේදීත් මවක් වීමේ සතුට රසිකයන්ට දැනෙන්නේ Tamanගේම පවුලේ කෙනෙකුට වුණ සතුටක් වගේ. මේ සුබ ආරංචියත් එක්ක ලෝකයේ පුරා ඉන්න රසිකයෝ ඇයට උණුසුම් සුබ පැතුම් එකතු කරමින් ඉන්නවා. ඒ වගේම පුංචි පැටියෙක් බලාපොරොත්තුෙන් ඉන්න ලෝකයේ හැම අම්මා කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම ප්‍රාර්ථනාවන් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා ඇයත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපේ ආදරණීය ඉෂී අම්මගේ පුංචි පවුල හැමදාමත් සතුටින් ආදරෙන් සහ නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ආදරයයි නාට්‍යයේ ඉෂී අම්මගේ චරිතයට ඔබත් ආදරය කළා නම් ඇගේ මේ උතුම් මව් පදවිය වෙනුවෙන් ඔබේ ආශිර්වාද සහ සුබපැතුම් පහලින් කමෙන්ට් කරන්න. බොලිවුඩ්යේ සහ ලංකාවේ මෙවැනි උණුසුම් කලාපුවත් එසනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.